අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා YouTube චැනල් එකට. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් තවත් හොඳ වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එකේ නම තමයි Coinbase. මේක 2020 අවුරුද්දේ ඉඳලා හොඳින් ඔපරේට් වෙන වෙබ්සයිට් එකක්. සහ මේගොල්ලන්ගේ යූසර්ස්ලට දැනටත් ඉතාම හොඳ පේ අවුට් එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අපි යන් මේ වීඩියෝ එක ඉදිරියට කොහොමද මේ වෙබ්සයිට් එක අපි රෙජිස්ටර් වෙන්නේ, රෙජිස්ටර් account එක ක්‍රියේට් කරගන්නේ කොහොමද, ඊට පස්සේ මේක ඇඩ් එකක් බලලා මුදල් උපයන්න කොහොමද, සහ මේකේ තියෙන අනෙක් earning opportunities මොනවද කියන එක ගැන දැනගන්න. මේ වෙබ්සයිට් එකේ account එකක් ක්‍රියේට් කරගන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ sign up කියන බටන් එක දෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ගේ මේ account creation dashboard එකට අරගෙන යනවා. ඉතින් මේ account එකට මේ වෙබ්සයිට් එකට log වෙන link එක මම description එකේ සහ comments වල pin comment එකක් විදිහට update කරලා තියන්නම්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ Google account එකක් තියෙනවා නම් ඒක තුලින්, එහෙම නැත්නම් ඔයාලට කැමති username එකක් සහ ඔයාගේ email address එක password එක දීලා මේකේ account එකක් create කරගන්න. අපි දැන් ඉන්නේ මේ account එකේ ඩෑෂ්බෝඩ් එකේ. මෙතන ඔයගලන්ට බලාගන්න පුළුවන් ඔයගලන් දැන් ඉන්න ලෙවල් එක මොකක්ද කියන එක, සහ ඒ ලෙවල් එකට අදාළව තියෙන බෝනස් එක. ඊට පස්සේ මේකේ ඩේලි account එකට log වෙනාට වෙනම බෝනස් එකක් ඔයගලන්ට earn කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව account එකේ balance එක සහ මෙතන reward points වල details ටිකත් ඔයගලන්ට පෙන්නනවා. මෙතන පෙන්නුම් කරන්නේ මේ වෙබ්සයිට් එකේ සම්පූර්ණ කාල සීමාව තුළ මං වැඩ කරලා ගත්ත earning එක. එතකොට මෙතන ටෝටල් එකක් විදිහට තමයි පෙන්වන්නේ. මේ වෙබ්සයිට් එකේ ළඟදී පොඩි අප්ග්‍රේඩේෂන් එකක් වුණා. ඒක ඩීටේල්ස් එක මං වීඩියෝ එකේ ඉදිරියට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ ඇඩ් එකක් කොහොමද ක්ලික් කරලා earning එකක් ගන්න කියලා. මුලින්ම අපි ඒ සඳහා මේකේ මේ තියෙන PTC කියන ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙතන අපේ PTC ads view කරන page එකට ඔයගොල්ලන් අරගෙන යනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ads කීයක් තියෙනවද, ඒ ads වලට සම්පූර්ණයෙන් හම්බ වෙන earning එක කොච්චරක්ද, සහ ඒක reward points සහ experience එක කොච්චරක් add වෙනවද කියලා. දැන් මේකේ තියෙන පළවෙනි ad එක අරගත්තොත් මේකේ තප්පර 60ක් තමයි මේකේ time එක තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ඔගලන්ට කොයින්ස් 1.78ක් earn කරන්න පුළුවන්, රිවෝඩ් පොයින්ට්ස් 20ක් සහ එක්ස්පීරියන්ස් පොයින්ට්ස් 2ක් හම්බෙනවා. ඉතින් මේ ඇඩ් එක view කරගන්න මේ view ad කියන බටන් එක අපි ක්ලික් කරන්න ඕනේ. එතකොට වෙනම ටැබ් එකකින් ඇඩ් එක ඕපන් වෙනවා, සහ ඔයගලන්ට මෙතන පෙන්වුම් කරනවා ටයිම් එක කොච්චරක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ ටයිම් එක කම්ප්ලීට් වුණාන් පස්සේ තමයි පුළුවන් ඔයගලන්ට earning එක අරගන්න. ඉතින් මෙහෙම ටයිම් එක රන් වෙලා ඉවරනන් පස්සේ ඔයගලන්ට කැප්චා එකක් එනවා කම්ප්ලීට් කරන්න. මේකේ මේ කැප්චා එක මෙතන සක්සස් වුණාන් පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ක්ලේම් රිවෝඩ් කියන බටන් එක ක්ලික් කරලා මේකේ earning එක අරගන්න. එතකොට ඔයගලන්ට මැසේජ් එකක් එනවා රිවෝඩ් එක හම්බුණා කියලා. ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට මේ ටැබ් එක ක්ලෝස් කරලා මේ page එකට ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මෙතන පෙන්නනවා අලුතෙන් ඇඩ් වෙච්ච බැලන්ස් එක. ඉතින් ඊට අමතරව අනික් වෙබ්සයිට්ස් වල වගේ මේකේ ෂෝට් ලින්ක්ස් තියෙනවා. ඔයගලන්ට ක්ලික් කරලා earnings කරන්න පුළුවන්. මම ෂෝට් ලින්ක් එකක් view කරලා කොහොමද earning එකක් ගන්න කියන එක මීට කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒකේ ID එකක් අරගන්න. ඊට අමතරව මේකේ තියෙන ඔෆර්ස් කම්ප්ලීට් කරන්න ඒකේ වැඩි හරියක්ම ගේම්ස් තමයි තියෙන්නේ කම්ප්ලීට් කරලා earnings ගන්න. ඊට අමතරව තව මේකේ සර්විස් දීලා තියෙනවා. මං කලින් කිව්වා වගේ ඇත්තටම ලංකාව තියෙන රීජන් එකත් එක්ක තියෙන සර්විස් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒක නිසා ලොකු සර්විස් ප්‍රමාණයක් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ නැහැ. ඊට අමතරව තව මේකේ තියෙනවා faucet කියලා තව ඔප්ෂන් එකක්. මෙතන සාමාන්‍යයෙන් විනාඩි 20කට හෝ 5කට සැරයක් වගේ තමයි earning එකක්
ගන්න මේක හදලා තියෙන. ඔගලන්ට පුළුවන් මෙතන්ට මේ ෆෝර්සට් එකට ගියම් පස්සේ මෙතන් මේ ක්ලේම් රිවෝඩ් එක දෙන්න එක දුන්නම් පස්සේ මෙතන වෙරිෆිකේෂන් එකක් කරන්නෙනවා. ඒ වෙරිෆිකේෂන් එක කම්ප්ලිට් වුණාන් පස්සේ ක්ලේම් නව් කියන එක දීලා ඔයගලන්ට මේකේ රිවෝඩ් එක ගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක මම මේකේ ඔයගලන්ට කතා කරා ඩේලි ලොග් වෙද්දී ගන්න පුළුවන් බෝනස් එකක් ගැන. එතකොට මේ ඩේලි ස්ට්‍රීක් කියන මේක අපි ක්ලික් කරන් පස්සේ ඔයගලන්ට මෙතන පෙන්වන ඔයගොල්ලෝ ඉන්න ලෙවල් එකත් එක්ක කොච්චරක්ද බෝනස් එක ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන මට දැන්ට රිපියුටේෂන් පොයින්ට් 125ක් ගන්න පුළුවන්. මට ඒක ක්ලික් කරන් පස්සේ මේ පොයින්ට්ස් ගාන මට ක්ලේම් කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකෙත් ඔෆර් වෝල්ස් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මං කලින් වෙබ්සයිට්ස් වලත් මේ ඔෆර් වෝල්ස් ගැන කතා කරලා තියෙනවා. මේකෙත් මේ ඔෆර් වෝල්ස් වල තියෙන ඔෆර්ස් ඔයගලන්ට කම්ප්ලීට් කරලා earnings ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ රෙෆරල් කෝඩ් එක ෂෙයා කරලා ඒ හරහා රෙජිස්ටර් වෙන යූසර්ස් ලාගෙන් ඔයගලන්ට earning එකක් කරගන්න. ඔයගලන්ට පුළුවන් මේ රෙෆරල් ලින්ක් එක Facebook එක හරහා නැත්නම් වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් හරහා ෂෙයා කරලා ඔයගලන්ගේ රෙෆරල් කවුන්ට් එක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ මම වීඩියෝ එකේ මුලදී කිව්වා මේකේ බැලන්සස් දෙකක් තියෙනවා කියලා. කරන්ට්ලි දැන් තියෙන බැලන්ස් එක සහ ඕල්ඩ් බැලන්ස් එක කියලා එකක්. එතකොට අපි මෙතන මේ ඕල්ඩ් බැලන්ස් එකට ගියපුවාම මෙතන තියෙන වෙබ්සයිට් එකේ අපි කලින් වැඩ කරපු එකේ බැලන්ස් එකක් තමයි මෙතන පෙන්වන්න කරන්නේ. එතකොට මේකේ මේගොල්ලන්ගේ වෙච්ච අප්ග්‍රේඩ් එකත් එක්ක චේන්ජ් එකත් එක්ක මේකේ බැලන්සස් දෙක වෙන වෙනම තමයි දැනට පෙන්වන්න කරන්නේ. ඒගොල්ලෝ මේකේ කියලා තියෙනවා මේකේ මේ තියෙන පරණ බැලන්ස් එක ඔටෝමැටිකලි සිස්ටම් එකේ අප්ග්‍රේඩේෂන් එකත් එක්ක දැනට තියෙන කරන්ට් බැලන්ස් එකට ඒගොල්ලෝ ඇඩ් කරනවා කියලා. ඒක නිසා මේ account එක ඔයගොල්ලෝ කලින් ක්‍රියේට් කරපු කට්ටිය ඉන්නවා නම් ඒක ගැන බය වෙන්න එපා. අනිවාර්යෙන් මේක බැලන්ස් එක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ මේකේ withdrawal එක ඔයගොල්ලන්ට කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ withdrawal එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට මේක withdrawals කරන්න පුළුවන් Faucet Pay account එකකට. මේකේ minimum coins 10ක් තමයි ඒගොල්ලෝ කියන්නේ අවශ්‍යයි කියලා withdrawal එක කම්ප්ලීට් කරන්න. සහ ඔයගොල්ලන්ට පුළුවන් Bitcoin, Solana, ඊළඟට Binance, LTC ඔය වගේ coins ලොකු ප්‍රමාණයක් නෑ coins 4ක් තමයි තියෙන්නේ. එතකොට මේ coins වලින් ඔයගොල්ලන්ට withdrawal එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේකේ live withdrawal proof එකක් එක්ක ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. ඊට අමතරව මේකේ තව daily challenges කියලා කොටසක් තියෙනවා. මෙතන පුළුවන් ඔයගොල්ලෝ කම්ප්ලීට් කරන ටාස්ක් ප්‍රමාණය මත ඇඩිෂනල් තව ඉන්කම් එකක් ගන්න. උදාහරණයක් විදිහට අරගත්තොත් මෙතන Faucet claims 10ක් කම්ප්ලීට් කරොත් coins 0.4ක්. ඊළඟට 25ක් කම්ප්ලීට් කරොත් 0.6ක්. ඒ වගේ earning එකක් ඔයගොල්ලන්ට ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට PTC ad 10ක් ක්ලික් කරලා කම්ප්ලීට් කරොත් ඔයගොල්ලන්ට 0.1ක earning එකක් ගන්න පුළුවන්. ඊළඟට PTC ads 25ක් බලුවොත් 0.2ක earning එකක් ගන්න පුළුවන්. ඒ වගේම short links අපි උදාහරණයක් විදිහට අරගත්තොත් 10ක් කම්ප්ලීට් කරොත් 0.4ක earning එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ අපිට earning opportunities ගැන කතා කරන්න තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරන ඔයගලන්ට මේ වෙබ්සයිට් එකට ඔයගලන්ට කැමති නම් account එකක් create කරලා log වෙන්න අමතර ආදායමක් උපයන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඉදිරියේදී තවදුරටත් මේ වගේ e-money සම්බන්ධ වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න.
සහකුලන්ගේ කමෙන්ට් එකත් අනිවාර්ය මේ වීඩියෝට ඇඩ් කරන්න. තින් තවත් දවස අපි නැවතත් මේ වගේ වීඩියෝකින් හම්බෙනකම් අදර අපි උගලන්ගේ සමුගන්නවා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.